මේ තියෙන මම කරපු තවත් පොඩි එක්ස්පෙරිමන්ට් එකක් AI වලින්. මේක මම කරලා තින්නේ sign up එකයි sign in එකටයි ටොජල් එකක් හැදුවා. ඒ කියන්නේ මේක මෙන්න මෙතන මේ ක්ලික් කරපුවාම කෙලින්ම මේක ඕපන් වෙලා create sign in එකට එනවා. create account එක ක්ලික් කරපුවාම sign up එකට එනවා. මේක මේ පොඩි එක්ස්පෙරිමන්ට් එකක්. අර මම මේක UI එක ගැන මම මේ කතා කරන්නේ. මේ UI එක මම සම්පූර්ණයෙන්ම prompt එකක් දීලා හදපු එකක්. ඒ කියන්නේ මේක හදන්න මට විනාඩි 2ක්වත් ගියේ නෑ. මේක සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑමින් දැනුමින් හැදුවොත් නම් මහර වෙලාවක් යනවා. මොකද මට පේනවා මේකේ ස්මූත් ගතිය. මේක මම ඔප්ටිමයිස් කරලා දින්නේ මේක හදලා මේක ග්‍රැෆික් ඩිසයින් එකක් යනවානේ. ඒ හින්දා ඒක මේ සම්පූර්ණයෙන් මේ බෑග්ග්‍රවුන්ඩ් එක හිටන් ඔක්කොම මේ ඩිසයින් එක මේ ප්‍රොම්ප්ට් එකෙන් තමයි හැදුවේ. මම මේ යූස් කර ප්‍රොම්ප්ට් එක ගැන කතා කරන්නේ නැහැ. මේ ප්‍රොම්ප්ට් එක තමයි එන්න මේක. මේ ප්‍රොම්ප්ට් එක යූස් කරේ පාඩ බලා ගන්න පුළුවන්. මම හදපු ප්‍රොම්ප්ට් එකේ පොඩි ප්‍රොම්ප්ට් එකක්. මේක මම මගේ විස්තර ටික මට හදන්න ඕන විස්තර ටික දීලා ඒක මම ChatGPT එකෙන් හදාගත්ත ප්‍රොම්ප්ට් එකක්. ඒක ඒ විදිහට මෙන්න මේ විදිහට හදලා දුන්නා. මේක ටෙක්නොලොජිස් වලට මම යූස් කරේ XJS, Tailwind, Frame Motion වලින් තමයි අර motions ටික ඔක්කොම හැදෙන්නේ. ඊට පස්සේ මේක මම copy කරන් ඇවිල්ලා සුපුරුපාදී Google Activity මේවා කියන්නේ මේ වගේ ඩිසයින් හදනවනම් ගොඩක්ම යූස් කරන්න හොඳම software එක මේකනේ. මේකට ගෙන හැල්ලා කෙලින්ම Google මේකෙන් මේකලා AI chatbot එක දාලා paste කරා. මේක හදද්දි වා ෆෝල්ඩර් එකක් හදාගෙන මේ ඒකේ ප්‍රොජෙක්ට් එක හදාන්න දෙන්න වෙනස් වෙන මෙතනින් අපිට වෙනස් කරගන්න පුළුවන් මේ AI මොඩල් එක. ඉතින් මේ මොඩල් එක යූස් කරන්න මේ මොඩල් එක තමයි ගොඩක්ම හොඳ. ඊට පස්සේ මේක එන්ටර් කරලා පස්සේ මේ විදිහට අපිට ලෝකල් හොස්ට් හරහා මේ රන් කරගන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් එක. ඔයගොල්ලන්ගේ අදහසත් කියන්න. මේක ඇත්තටම මේ යූස් කරලා තියෙන කට්ටිය Activity එකේ එහෙම මේ UI වලට එහෙම ගොඩක් හොඳයි කියන එක මගේ නම් මතය. මේ ප්‍රොජෙක්ට් එක ඔයාලට මේ ප්‍රොම්ප්ට් එක මම දාලා තියන්නම් chat එකේ comment section එකේ description එකේ දාන්නම්. කාට ප්‍රොජෙක්ට් එක ඕන නම් මට මේ comment section එකේ comment එකක් දාගෙන යන්න. ඔයාලට ඕන නම් මම මේ ප්‍රොජෙක්ට් එකත් share කරන්නම්. ඒක තමයි මට කියන්න ඕනේ. තවත් මෙයාගේ පොඩි එක්ස්පෙරිමන්ට් එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙමින් මම වීඩියෝ එන්ඩ් කරනවා. මාව ෆලෝ කරගෙන යන්න. Thank you.